කාලේ මං කියන්නේ ජීවිතේ හොඳම කාලේ ලස්සනම කාලේ. ගවුමක් ඇඳගෙන ගිය පාසලක වුණත් ළමාසාරේ අදින පාසලක වුණත් සංවර ළමයි ඉන්න පුළුවන්. අපි ඉස්සර කතුවරුන්ව දන්නේ පත්තරයකින් රූපවාහිනිය වුණත් උදාර දන්නවා ගොඩක්ම මේ ශේෂ්ත්‍රය ගැන කතා කරනවා අඩුයි. දැන් ඉස්සර අපි පත්තර බලලා ඉවරලා අපි චන්දි කොඩි කාරලා පුසන්නස් කළලා සුජිව ප්‍රසන්නාරචන කොයි වගේද කියලා හිතින්ම වගා. මේ සෝෂල් මීඩියා හරහා පොත් ගැන කතා කරන කතුවරු ගැන කතා කරන අපි පළවෙනි කෙනා ලංකාවේ මම. සමහරක් මිනිසුන්ගේ ජීවිතය වෙනස් කරන්නේ එක නිමේෂයකින්. ඒ නිමේෂය හරියටම හඳුනගත්ත මිනිස්සයා ජීවිතේ දෙනවා. FM නුවර අපේ අවකාශය අය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. අපි ඒ ගැන වාට මුලින් ඉඳන්ම සඳහන් කරනවා. අය ගැන අපි කතා කරන්න ලෑස්ති වෙලා ඉන්න. ඉතින් අද අපේ කතාව අය ගැන. අය හඳුන්වන්න පුළුවන් එහෙම නැත්නම් මේ කතා කරනෝනේ පොත් ලියන අය ගැන. හැබැයි අය පොත් කියවන කෙනෙක්. හොඳ විචාරකයෙක්. මාෂි හේම. අයිබෝ. ළමාසාරියක් ඇඳගෙන කැකිරාව පැත්තට වෙලා හිටපු මාෂි අද නුවරට ඇවිල්ලා. ලංකාවේ ළමාසාරිය ඇඳගෙන ඉස්කෝල කීයක් තියෙනවද? එකයි. ඒ ඉස්කෝලේ ආදිශ්‍යාව. නිකන්වත් හිතන්න පුළුවන්ද මේ වැඩසටහන බලන මාෂිව දන්න අය? ළමාසාරියක් හදාගෙන හිටපු මාෂි අද මෙහෙමදී කියලා. ගොඩක් අයට දින ප්‍රශ්නයක්. මාෂියක මේ ළමාසාරියෙන් ඒක දැන් අපිට නම් නුහුරුයි. නුවර එහෙම අපි දකින්නේ නැහැ. ළමාසාරියක් කරගෙන පාසල් යන කාලේ කොයි වගේද? ඒ කාලේ මං කියන්නේ ජීවිතේ හොඳම කාලේ ලස්සනම කාලේ. ඒ කියන්නේ අද මෙතන මාෂියෙන් පාල ඉඳගෙන ඉන්නවා නම් ඔය ඉස්සරහ මං හිතන්නේ පඬිරේ ලැබී ළමාසාරිය ඉඳගෙන ඒ පාසල් ගියපු ඒ කාලය තමයි. ඒ ලැබිච්ච පෞර්ෂය ලැබිච්ච දේවල් ඒ ගුරුහරුකම් ඒ හැම දෙයක් එක්කම තමයි අද මං හැදෙලා තියෙන්නේ. අර ළමාසාරිය කියන තැනත් එක්ක මාෂියක මේ එන්නේ මේ අර අපි දැන් සිල් ගන්න දවසේනේ මේ අනිත් ඉස්කෝල වල සරන් අදින්නේ ළමාසාරිය අදින්නේ. එතකොට අපි සංවර කියන කතාව කියනවනේ. ඔව්. හරි අඩුවෙන් කතා කරන හරි විනීත. ඔය මාෂි හරි අඩුවෙන් කතා කරන්නේ නැහැ වැඩිපුරම කතා කරනවා. විනාඩියකට වචන ලොකු ගාණක් මම කතා කරනවා. නෑ ළමා ඇඳුමකින් සංවරකම වයින්නවා කියන එක හරි පරණ කියනවා. අපිට ඇඳුමකින් සංවරකම වයින්න බෑ. අපි ගවුමක් ඇඳගෙන ගිය පාසලක වුණත් ළමාසාරේ අදින පාසලක වුණත් සංවර ළමයි ඉන්න පුළුවන්. සංවර කියන දේ මම හිතන්නේ ඒකට ගැලපෙන්නෙම නෑ උදාර. ඒ කියන්නේ අපිට ඇඳුමෙන් සංවරකම මනින්න බෑ. ළමාසාරියක් ඇඳ පමණින් සංවර වෙන්නේ ඔය සාරියක් ඇඳ පමණින් සංවර වෙන්නේ නෑ. ඒක සංවරේ එන්නේ ඇතුළත. ජීවිතය ඇතුලේ තියෙන්නේ මතු පිට ස්වභාවය නෙවෙයි. ඇතුලේ තියෙන්නේ අතුලාන්තයේ බොහෝ කතාවල වෙනස්. එහෙම වෙනස් චරිතයක් නිසා තමයි මාෂි ගැන. එහෙම නැත්නම් අය ගැන FM නුවර අපේ අවකාශයේ විවෘත වෙන්නේ. කැකිරාවෙන් ළමාසාරියෙන් එළියට එන මාෂි. පොතක් අතට ගන්න කොයි කාලෙද? පොත් නම් අතට ගන්න පාසල් යන කාලෙදිම තමයි කියවීම තියෙන්නේ. මගේ හැබැයි මම මේ ශේෂ්ත්‍රයට එන්නේ දැන් අවුරුදු 5කට විතර කලින්. එතකොට දැන් ලංකාව ඇතුලේ දැන් ගොඩක් වෙලාවට විවිධ ශේෂ්ත්‍රයන් ගැන කතා කරන සෝෂල් මීඩියා හරහා ගොඩක් කට්ටිය ඉන්නවා. ගොඩක් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඉන්නවා. ඒ වගේම හැබැයි මේ පොත් ගැන කතා කරන්න එහෙම කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා හිටියේ නෑ. සහ මේ කතුවරු ගැන අපි ඉස්සර කතුවරුන්ව දන්නේ පත්තරයකින් රූපවාහිනිය වුණත් උදාර දන්නවා ගොඩක්ම මේ ශේෂ්ත්‍රය ගැන කතා කරනවා අඩුයි. මොකද මේ ශේෂ්ත්‍රයට නිෂ්පාදකවරු කැමති නෑ ප්‍රෝග්‍රෑම්ස් වලට කතා කරන මොකද ඒක නිච්චර ගොඩක් කට්ටිය බලන්නේ නෑ. අපි කතුවරු ගැන දැනගන්න පොත්පත් ගැන දැනගන්න එහෙම අවකාශයක් ඒක ලොකුවට උදා වෙලා තිබ්බේ නෑ. මම මේ කොටිම කිව්වොත් කියන්නේ මේ සෝෂල් මීඩියා හරහා පොත් ගැන කතා කරන කතුවරු ගැන කතා කරන අපි පළවෙනි කෙනා ලංකාවේ මම. ඒක මං හරි නිහඬ ආඩම්බර කියනවා. ඔය වර්තමානයේ දෙතුන්තරේ බිහි වෙලා ඉන්නවා. ආ වර්තමානයේ ගොඩක් අලුත් පරම්පරාවෙන් ගොඩක් අපි දකින්නේ මාෂියක්ක තමයි ඉස්සල්ලාම පොතක් අරගෙන පොත අහන් ඉන්න අයට කියවනවා. අනිවාර්යයෙන්. ඒ වගේම තමයි මට උවමනාව තිබ්බා කතුවරු. ඒ කියන්නේ අපේ ලංකාව ඇතුලේ ගොඩක් හීරෝස්ලා විදිහට ගන්න ක්‍රිකටර්ස්ලා නැත්නම් නළු නිළියෝ සිංගර්ස්ලා ඒ වගේ කට්ටිය. මට ඕන වුණා මේ කතුවරු සාහිත්‍යයේ ඉන්න අපේ අයව එළියට අරන්. මොකද අපි කැමති ඒ කට්ටිය කොයි වගේ කට්ටියද ඒ කට්ටියගේ අදහස් මොන වගේද යාලා ලියනකොට කොයි වගේ අදහස් එක්කද මේවා ලියන්නේ කියලා වල පාඩක දැනගන්න. දැන් ඉස්සර අපි පත්තර බලලා ඉවරලා අපි චන්දි කොඩි කාරලා පුසන්නස් කළලා සුජිව ප්‍රසන්නාරචන කොයි වගේද කියලා හිතින්ම වගා. දන්නේ නැහැ දැකලා නැහැ කොයි වගේ කෙනෙක්ද. මට ඕනුණා මොන එකගෙන එන්නේ එළියට. එයාලත් එක්ක කතා කරන්න. මම හිතන්නේ මේ වෙද්දි මම ඉන්ටර්විව්ස් 600කට වැඩි කරා. එතන යන්න කලින් ඉස්සල්ලාම කියවපු පොත මොකක්ද? මනම් කොටිම කාලේ කියවපු මේ ශේෂ්ත්‍රයට එළමිට අවුරුදු 5කට කලින් මේ පොත විචාරය කරන්න පටන් ගත්තා. ඉස්සල්ලාම කියවපු පොත තමයි
නිශ්ශංක මුතුලිගේ මහත්මයාගේ ට්‍රිත් එක. කියන්නේ ඒක මේ ඇත්තටම මේ විශේෂයෙන් එන්න ඕනේ කියලා හිතලා කියව පොතක් නෙවෙයි. මම ලංකාවට මම බුක් ෆෙයා එකට ගිහිල්ලා ඉවර වෙලා මේ ඉස්සෙල්ලා මම අතට ගත්ත පොත. ඊට පස්සේ මම ශේෂ්ත්‍රයට එන්න ඕනේ කියලා ඉතින් මම හිතුවා මාව ආයෙත් කියවීමට උරු කරේ මේ පොතනේ. ඉතින් ඒ හින්දා මේ පොතෙන් මම පටන් ගන්න ඕනේ. මේ පොතෙන් තමයි මම පටන් ගන්නේ. ඒක හරි ලස්සන වැඩක්. මොකද මේ අපි ඉස්සර මම කියන්නේ මමත් පුංචි කාලේ. හැබැයි ඔබ අපේ දෙමාපියෝ පුංචි කාලේ මේ ගෙවල් වල ටීවී තිබ්බ ප්‍රමාණය අඩුයිනේ. ගුවන් විදුලිය තමයි අහන්නේ. ඒ කාලේ මේ ප්‍රේමසිරි ආපා වගේ අය ක්‍රිකට් මැච් එක ගැන කියනවා. එතකොට ගෙදර ඉන්න අය ඒක බලනවා. ටීවී නැතුණාට වචන වලින් බලනවා. ඉතින් ඒ වගේ තමයි මමත් මාෂියක්ක පොත් කියවනකොට සමහරක් වෙලාවට ඒ පොත මම බලනවා. ඒ කියන්නේ මම කියවනවා වගේ දැනෙනවා. මේ අවකාශයට එනකොට මාෂියක්ක මේ දැන් නම් මාෂි හැම පාල කියද්දී ට්‍රෙන්ඩ් එක. බුක් ෆෙයා එකක් කොයිද ලංකාවේ තියෙන්නේ? මාෂි එතන. එහෙම නැත්නම් කවුරු හරි අලුතෙන් පොතක් එලි දක්වනවා නම් මාෂි එතන. ඒ පොත ගැන කතා කරන්න මම හිතන්නේ ඉස්සලාම පොත හම්බෙන්නේ මාෂියෙන් පාන. එවන පොත. මුද්‍රණය කරපු පළවෙනි පොත එනවා. සමහරක් වෙලාවට මුද්‍රණය කරන කලිනුත් පොත් ඇවිල්ලා තියෙනවා. ගොඩක් වෙලාවට අපිට කලින් කියවන්න හම්බෙනවා. කලින් කියවන්න. මේ කතාවේදී මේ දැන් සමහරක් වෙලාවට මේක ආත්ම තෘප්තිය හින්දානවා පටන් ගත්තේ. හැබැයි මේක ආරම්භයේදී තිබ්බ තැනත් එක්ක දැන් වර්තමානයේ එද්දි මෙහෙම එයි කියලා හිතුවා. නෑ කවදාවත් හිතෙන්නේ නෑ. ඇත්තටම පොතේ මම නිකන් ගෙදර ඉන්නවට මොනවද හරි කරන්න ඕනි කියලා අර එහෙම ඉඳලා පුරුදු නෑනේ. එතකොට මම කල්පනා කරා මම මොනවද කරන්නේ? පොත් කියවනවා. දැන් මේ YouTube තියෙනවා, Twitter තියෙනවා, Facebook තියෙනවා. මම Twitter එකේ හිටපු මොනසක. Twitter අවකාශයේ ඉන්න අපේ කට්ටිය ඔය කොරෝනාත් එක්ක අපිට කරන්න දෙයක් නැති වුණා. ඉතින් අපි පොත් ගැන කතා කරා. ඒ දවස්වල Twitter space කියලා තිබ්බ අපිට ලෝකෙ වටේ ඉන්න කට්ටියත් එක්ක FM එකකින් අහගෙන ඒ කට්ටියට කතා කරන්න පුළුවන්. අපි ඒ කතා කරපු කතා කිරිල්ල කොච්චරද කියනවා නම් අද මුළු ලෝකයක් අහන් ඉන්නවා පොත් ගැන කතා කරනවා. අලුත් පොතක් આવොත් අනිවාර්යෙන් මාෂි එක කියනකොත් අහන සමහරකට කච්චු බලන් ඉන්නවා ඒක කොයි වෙලාවෙද මාෂි කියවන්නේ කියලා. මොකද අර මම දකින්න සමහරක් අර ලිස්ට් එකක් තියෙනවා. ඔව්. මේ පොත කියවනකොට මේ පොත කියවන. සමහර කතුවරු ඉන්නවා මේ අක්කා මේ සමහරට ලියන්න බලාපොරොත්තු වෙන කවදා හරි මගේ තියෙන හීනේ මම ඔයාගේ අතට පොතක් දෙන්න මගේ පොතක් ඔයාගේ අතේ තියෙනවා කියවනවා බලන්න. එහෙම කියවපු පොත්වල ජීවිතේ දැනුණු පොත මොකක්ද? ජීවිතේ දැනුණු පොත. එහෙම එකක් කියලා කියන්න බෑ. උදාරේ කියන්නේ හැම පොතක් ඇතුළේ මේ කියන්නේ මම මේ කතාවට කියන දෙයක් නෙවෙයි මට හැම පොතක් ඇතුළතම ගන්න දෙයක් තියෙනවා. සමහර වෙලාවට අපි කියනවා මේ ශේෂ්ත්‍ර ඇතුළේ වගේ මෙල්ලි කියනවා. අපි අර කියන්නේ මල් පොත් කියලා ඒවා තියෙනවා. ගුණාත්මක පොත් කියලා තියෙනවා. සාහිත්‍ය වශයෙන් නෑ මම ඔය කියන අර ගුණාත්මක භවෙන් කියන අඩුම කියන පොත් වලට මම ජීවිතේට ගොඩක් දේවල් අරන් සමහර වෙලාවල් තියෙනවා අපි මිනිස්සු වෙන අපේ ජීවිතේ up and downs තියෙන සමහරකට වැටලා ඉන්න වෙලාවක සම්පූර්ණ වෙලින් සමහර පොත් තියෙනවා මොරාල් අප් කරන. ඒ කියන්නේ දෙයනේ මං හරි පොඩි ප්‍රශ්නයකට මේ ප්‍රශ්නෙට උත්තරේ මේ පොත ඇතුලේ තිබ්බනි කියලා. ඒ කියන්නේ එකක් නෙවෙයි අපිට සමහර වෙලාවට අපි හිතපු නැති පොතකින් මාව අප් වෙලා ඇවිල්ලා තියෙනවා. මනුස්සෙක් මේ බොහොම අමාරුවෙන් හරි එහෙම නැත්නම් දැන් නොසිතූ වෙලාවක ඔබ ආපු ගමන අද සමාජ ජාලාවල සහ ඔබේ ශේෂ්ත්‍රය කියන්නේ මේ රචකයන්ගේ ශේෂ්ත්‍රයේ ලොකු තැනක ඉන්නවා. හැබැයි මෙහෙම එන අය ගැන ඈතින් ඉන්න අය. ඔව්. මොකද තිරේ පිටිපස අය නෙවෙයි. ඔව්. තිරේ ඉස්සරහා බලන් ඉන්නත් එහා පැත්තේ ඇඟිල්ල දික් කරන විවේචන ලියනවා. ඔව්. පොත කියවනට වැඩිය මාෂිගේ ටැටු එක ගැන කියනවා. ඔව්. එහෙම කතා තියෙනවා. ඒක කතා ගොඩක් තියෙනවා මේ උදාර මුලින් මෙහෙ ළමා සාරිය ඇඳගෙන ඉඳන් කෙනෙකුට මම ඉස්සරහට ගිහිල්ලා කිව්වහම මම අනුරාධපුරේ කියලා. කොහොමද අනුරාධපුරේ වගේ අය නෑ. කොණ්ඩේ කලර් කරලා ඔයා ඔය කතා කරන විදිහට මම කියන්නේ මේ වගේ පර්සනැලිටි එකක් ඕන කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් පර්සනැලිටි එකක් තියෙනවා. නෑ අනුරාධපුරෙන් තමයි කට්ටිය ගොඩක් බිහි වෙලා තියෙන්නේ. දැන් අපි රීසන්ල්ම ගත්තොත් අනුදියෝ ගත්තොත් එහෙම අනුදි බිහි වෙන්නේ නැත්නම් අනුරාධපුරෙන්. ඒ වගේ බිහි වෙච්ච ගොඩක් චරිත ඉන්නවා. විශේෂයෙන්ම මට මම ඉපදිලා තියෙන්නේ මුදාර අර පිට කවරේ මාව කියවන්න. ඒ කියන්නේ මම එක වෙලාවකට හිතනවා මිනිස්සු මේ ඒ ජජ් කරන්න මන් දිහා බලන්න කියලා. ඔය සිතුවිල්ලෙන් මට ටිකක් ඇත්තටම මිදෙන්න පුළුවන් වුණේ පොත. ඒ කියන්නේ හැම වෙලේම අර වරදවා වටහා ගන්නව බලනවා කියව කතාව පොත දිහා නෙවෙයි බලන්නේ ටැටු එක දිහා. දැන් මම බුක් ෆෙයා එකකට එක තැනකට එක අවුරුද්දක ගියාට පස්සේ මම සපත්තු දාලා, කලිසම් ඇඳලා, ජැකට් එකක් දාලා, පොඩ්ඩේ බ්‍රේක් කරලා එහෙමනේ යන්නේ. එක සෝෂල් මීඩියා එකේ කෙනෙක් කියන්නේ ඉගෙනගත්ත ගෑල් ළමෙක් කමෙන්ට් එකක් දානවා මේ සාහිත්‍ය පොතක් රිවිව් කරන පොත් ගැන කතා කරන මේ ඇඳන් ඉන්න ඇඳුම ওই විදිහට ඔක් ගැලපෙනවා. පොතට ඇඳුම ඇතර ප්‍රශ්නේ මොකද්ද මේ කියන මම මේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලත් බලද්දි හොඳට ඉගෙන ගත්තා. මේ මාකටිං සම්බන්ධයෙන් මොකද ජොබ් එකක් කරන ගෑනු ළමෙක් මේක දාන්න. ඒ කියන්නේ මම ඒක කල්පනා කරා මගේ කොහෙවත් පේන්නේ මගේ ඇඟිලි ටික විතර ඇත්තටම පේන්නේ. ඒක සපත්තුත් දාන්නේ. දැන් උතන සාරියක් හරි ඇඳන් ගියා නම් පොඩ්ඩක් වඩා හරි පේනවා හරි කියනවා.
මම කල්පනා කරා මිනිස්සුන්ගේ හිතන විදිය. ඒ කියන්නේ මට ඒක හිතා ගන්න බෑ නෑ යෝගේ කමෙන්ට් එකක් දාන්නේ සමහර ගොඩක් තැන්වල ඒක ෂෙයා කරලා තිබ්බා නිදාලේකට වෙලා. මම කල්පනා කරා මට මම ඇත්තටම ඊට පස්සේ මම ස්තුති කරා නෑ. කමන්නේ. කොහෙන් හරි කමන්නේ මං ගැනනේ කතා කරන්නේ. කතාව වෙන චරිතයක් කියලා නේ කියන්නේ ළමයාගේ ජීවිතේ පොඩි වෙලාවක් මං වෙනුවෙන් වෙන් කළා යායක ලියන්න වෙන් කරලානේ. එහෙම බලපෑමක් කරන්න මට පුළුවන් වෙලා නේ. මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මාෂි අවුරුද්දේ වැඩිම වෙලාවක් ඉන්නේ එළියේ. ඔව්. හැබැයි මාෂි අම්මා කෙනෙක්. ඔව්. දරු දෙන්නෙක්. ස්වාමී කියනෝනේ එතකොට. ඔව්. එතකොට ප්‍රශ්නේ අඩුම කාලයක් තමයි ගෙදර ගත කරන්නේ. අන්න වැරදිච්ච දැන්. මං හිතන්නේ මේ අන්න ඕකත් තව ප්‍රශ්නයක්. ඒ කියන්නේ බලන් ඉන්නවා නම් ඒක තමයි මටත් තිබ්බ ප්‍රශ්නයක්. ඔව්. කට්ටිය හිතන දේ තමයි මාෂි ගෙදර නැහැ. මාෂි එම වැඩිපුරම ඉන්නේ ගෙදර. ඒ කියන්නේ දැන් මට උප්පයා එකක් කොයි හරි තියෙනවා නම් අනුරාධපුරේ තියෙනවද නුවර තියෙනවද කොළඹ තියෙනවද ඒ කාලෙට මම යනවා. කොළඹ කොයි හරි පොතක වැඩකට ආවොත් මම යනවා. කතා කරොත් ඉන්වයිට් කරොත් මම යනවා. ඒ ඇරෙන්න මම ගෙදර ඉන්නේ. හැබැයි මිනිස්සු හිතනවා 300ට පස්සේ මම එළියේ ඉන්නේ කියලා. මොකද අපේ කන්ටෙන්ට්ස් අපි පෝස්ට් කරාට පස්සේ යාලා හිතනවා දැන් රෑ එකක් පෝස්ට් කරොත් මේ දැන් මේ ෂූට් කළා තමයි දැන් මේ දාන්නේ. අපි ඒ අරන් එනේව දැන් උදාහරණයක් ගන්නවා ඒ අරන් එන ෆුටේජ් අපි පස්සේ දාන්නේ අපිට ඕන ඒ ටයිම් එකේ එහෙම දාන්නේ. ඒතකොට යාළුවෝ මේ වීඩියෝ එකේ මෙතන අපිට ගොඩාක් යාළුවෝ ඇති ගොඩාක් කට්ටිය ආශ්‍රය කරනවා. දැන් මගේ ජීවිතේ යාළුවෙක් කොතරම් ආශ්‍රය කරන්න වෙලාවක් නෑ මට. ඒකෙන් මම වැඩිපුරම ගෙදර ඉන්නේ. මොකද විශේෂයෙන්ම මේ ශේෂ්ත්‍රයේ ඉන්නවා අපි කියවනවා. මොකද මම මේ ශේෂ්ත්‍රයේ මුලටම එන කාලේ මට තිබ්බ ප්‍රශ්න තමයි අපි මේ ශේෂ්ත්‍රයට ආවට මම ලොකු වගකීමක් එක්කනේ. සාමාන්‍යයෙන් වෙන ශේෂ්ත්‍රයක් ගැන කතා කරන එක නෙවෙයි. අපි පොතක් ගැන කතා කරනවා කියලා කියන්නේ අපි වගකීමක් එක්ක. මම පොතක් ගැන කතා කරලා ඉවර වෙලා ඒ පොත පෙන්නලා ඒ පොත එළියේ ඉන්න කී දෙනෙක් ගනීද? අපි 500ක් හරි දීලා පොතක් ගන්නවා කියන්නේ ඒ මගේ වීඩියෝ එකක් බලලා එතකොට මට වගකීමක් තියෙනවා. මම මේ පොත ගැන හරියට සමාජගත කරනවා. ඒ පොත කොච්චර වටිනවද? අනිත් පැත්තේ කතුවරයක් මට වගකීමක් බාරයි. ඒ කතුවරයටත් මම සාධාරණ කරනවා. ඒත් මම ওই පොත් කියවනවා හැම පොතක්ම මම කියවනවා. හැම ඉන්ටර්විව් එකකටම ඉඳ ගන්න කලින් මම ඒ පොත සම්පූර්ණයෙන් කියවලා ඉඳ ගන්නවා. ඒ කියන්නේ කියවන්න නැතුව මම ඉඳගන්නේ නැහැ මොනම ඉන්ටර්විව් එකකට. ඉතින් මම ගෙදර පොත් කියවනවා. අනිත් ගොඩාක් වීඩියෝස් දෙන්නේ මගේ ගෙදර. ඉතින් මම විශ්වාස කරනවා මේ ගොඩක් වෙලාවට දැන් එක කාලෙක දවස් 10 12 මම ගෙදරින් පිටේ ඉන්න වෙලාවල් තියෙනවා. ඊට පස්සේ හැම වෙලේම මම try කරන්නේ මගේ end of the day අපිට මොන දේ කරත් අපි එළිය මොන දේ කරත් අපිට මොන ආදරයක් කොහෙන් කොහම හම්බුණත් අපිට ඉතුරු වෙන්නේ අපේ පවුලේ අපේ දරුවෝ අපේ ස්වාමී ඒ අය. ඉතින් ඒ වෙනුවෙන් මම හිතන්නේ මට හරි මම එතන ගොතේ මම හරි ආඩම්බරකාර අම්මා කෙනෙක් හරි ආඩම්බරකාර දුවණෙක්. ලොකු දුවෙකුයි පුතෙකුත් ඉන්නවා. ඔව් අවුරුදු ආදරණීය මගේ නම තියෙන හස්බන්ඩ් කෙනෙකුත් ඉන්නවා. කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය? ඒක මට කියලා නිම කරන්න බෑ. ඒ තුද මංගලන්ගේ ආඩම්බරකාර වගේ හරි වාසනාවන්ත අම්මෙක් සහ වාසනාවන්ත වයිෆ් කෙනෙක්. මොකද උදාර කියන්නේ මං හිතන්නේ එහෙම මේ තමන් කැමති දේ කොහොමද මොන විදිහටද කරන්න ඕනේ කියන එකට එයා මට උපරිම නිදහස දීලා තියෙනවා. මොකද ඔයා දන්න මං හරි කතා බහ කරලා කෑ ගහලා එහෙම කරලා ඉන්න කෙනෙක් වගේ පිරිමි ගෑනු කියලා එහෙම වෙනසක් නෑ. එයාට ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා කවද ආශ්‍රය කරන්නේ? ඔයා කාත් එක්ක වැඩසටහන් කරන්නේ මොනවද කියන එක එයාට අදාළ නෑ. මගේ බබාලා දෙන්නේ. ඒ මම පොතක් කියවනකොට උදාර ගෙදර කිසිම වෙලාවක යාලා ඩිස්ටර්බ් කරන්නේ. දැන් මම වීඩියෝ එකක් කරනවා කියනකොට ගෙදර දුව වෙනවා මමත් එක්කද වීඩියෝ එකට උදව් කරන්නේ. ඒක එයාත් ඇවිල්ලා මමත් එක්ක පොත ගැන වීඩියෝ එක ගැන මේවා කරන්නේ එයාත් උදව් කරනවා. මට මගෙන් මොනවද වෙන්නේ? උතර පොතක් හොයන්න ඕන නම් එයාලා හොයලා දෙනවා. يعني කෑම ටිකක් හදන්න පරක් වුණා. මොකොත් කියන්නේ නැහැ. දැන් ඊයේ මට ලයිව් ඉන්ටර්විව් එකක් තිබ්බා කතුරු කෙනෙක් එක්ක. ඊට කලින් මම විනාඩි 10ක් විතර තියෙනවා මම පොතක් කියවනවා. මම පුතා වෙලා අහනවා ඔය ඇයි දැනුත් පොතක් කියවන්නේ? මට ඔයා දැන් ඒක ලෑස්ති වෙන්න බෑ. මොකෝ නෑ. මේ වෙන කතුවරෙක් පොතක් කියවන්නේ. හරි හරි වා කරන්නේ. අර එහෙම හරිම සහයෝගේ ඒ කියන්නේ දරුවෝ දෙන්න හස්බන්ඩ් මම මතක් කරන්නේ ආශී හේමපාල හරි නිදහසේ. මොකද මේ ශේෂ්ත්‍රයේ අර ඔළුවේ ස්ට්‍රෙස් පුරවගෙන ගෙදර ප්‍රශ්න ඔළුව පුරවගෙන එහෙම කරන්න පුළුවන් මේ දෙයක් නෙවෙයි උදාහරණයක්. මට දීලා තියෙන ඒ නිදහස හරිම වටිනවා. මං කියන්නේ එළියේ වැඩ කරන හැම කෙනෙකුට තමන්ගේ හීන පස්සේ යන හැම කාන්තාවකටම මේ වගේ දරුවෝ මේ වගේ හස්බන්ඩ් කෙනෙක් හම්බ වෙන්න ඕනේ. මේක හරි මං අවංකව කියන දෙයක්. ඒ කියන්නේ මම කැමරාවට කියන දෙයක්වත් නෙවෙයි. ඉතින් ඒ ඇතින් මං හිතනවා මං ගෙදර ඉන්න කාලේ මට මගේ අම්මලා මගේ අයියලා මට සහයෝගය දැක්වුවා වගේම මම කසාද බැන්දට පස්සේ උදාරත් ඒ වගේම මට සහයෝගය දක්වනවා. ගායදුයි විහිරිත් ඒ වගේම මට සහයෝගය දක්වනවා. ඉතින් මං හිතනවා මං හරි වාසනාවන්තයි කියලා.
දිනන හිත්තල හෙට දවස අපි කැමති ලියන්න අපේ අවකාශය තුළ. ඉතින් ඒ නිසාම තමයි අපේ අවකාශය මේ විදිහට ඔබ හැමෝම වෙනුවෙන් විවෘත කරලා තියෙන්නේ. අපි මුලින්ම එක නුවරයට අවස්ථාව දුන්නා. මොකද FM නුවර අපේ තැන නිසා. ඉතින් ඒ නිසාම තමයි මාෂයක්කට අපි ආරාධනා කරේ මේ කතාව ලියන්න. මාෂයක්ක මේ අවසාන වශයෙන් මම දැනගන්න කැමති මේ ඔබ කතා කළ යුත්තේ දැන් ඇයට. ඇය බලන්නේ. මෙහෙම දෙයක් මම කියන්නම්. සමහර වෙලාවට ජීවිතේ ඔයා හිතනවා නම් ඔයා වෙනුවෙන් ඔයා පරක් වෙයි කියලා. දැන් මට අවුරුදු 39ක් උදාර. මම මේ දේ පටන් ගන්න දැන් අවුරුදු 5කට කලින්. ඒ කියන්නේ මගේ දරුවෝ දෙන්නත් හම්බ වෙලා මම විවාහ වෙලා. විවාහ වුණාට පස්සේ ඔයා හිතනවා නම් ඔයාගේ ජීවිතේ ඉවරයි දැන්. මම මගේ සැමියා වෙනුවෙන් මම මගේ දරුවෝ වෙනුවෙන් මාව කැප කරන්න ඕනේ කියලා අපි කාන්තාවන්ට වෙන එකම දේ තමයි තමන්ව අමතක කරලා අනිත් අය වෙනුවෙන් ජීවත් වෙනවා. මං හිතන්නේ තමන්ව අමතක කරපු කිසිම කාන්තාවකට බෑ අනිත් අය වෙනුවෙන් ජීවත් වෙන්න. එතනදී ඔබ මානසිකව වැටලා. ඔබ අමතක කරනවා. තමන්ගේ හීනවලට යන්න අමතක කරන්න එපා. තමන් ලස්සනට ඉන්න අමතක කරන්න එපා. ඔයා සතුටින් හිටියොත් තමයි ඔයාට පුළුවන්. ඔයාගේ සැමියා, ඔයාගේ දරුවෝ සතුටින් තියන්න. මම විශ්වාස කරන්නේ ඒක. ඒ හින්දා ඔයා අද මොන වයස් සීමාවක හිටියත් ඔයාගේ හීනවලට යන්න ඔයා පරක්කු නෑ. අනික ඉස්සර වගේ නෙවෙයි. දැන් ගොඩක් දේවල් හරි ඉක්මන් අපිට දේවල් කරන්න හැකියාව තියෙනවා. ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඔයාට දෙයක් කරන්න නම් ගෙදර ඉඳගෙන මොනවා හරි ඉගෙන ගන්න හරි ඔයාට පුළුවන්. ඒක හරි වටිනවා. විශේෂම දේ තමයි ඔයා ඉන්නවා නම් ඔයාට ඔයාව අමතක වෙලා කියලා දැනනවා. ඔයාව අමතක කරන්න එපා. ඔයාව මතක තියාගන්න. එතකොට තමයි අනිත් අයටත් ඔයාව මතක තියෙන්නේ. ජීවිතේ මුණ ගැහෙන්නේ සොයායන්නුන්ට පමණයි. ඉතින් මේ කතාව මෙන්න මේ විදිහට අපි ආදර්ශයකුත් එක්ක ළඟ තියලා වාට කියනවා. අපි ආරාධනා කරනවා ඔයාට ජීවිතේ දිනන්න පුළුවන්. ඉතින් අපි ඒ දිනන ජීවිතවලට තෝතැන්නක් වෙන්න අපේ අවකාශය අපි විවෘත කරලා තියෙනවා. ඉතින් එන්නේ විදිහට අද දවසේ අපේ කතාව මේ විදිහට නිමා කරනවා. ආශයක්කේ එහෙනම් සුබ දවසක්. බොහොම ස්තුතියි අපිත් එක්ක. ඔයාලට බොහොම ස්තුතියි දාලා. එහෙනම් මේ කතාවත් එක්ක අපි මේ විදිහට අපේ වැඩසටහන නිමා කරනවා. ඔබට සුබ දවසක්. ආයෙත් හමු වෙන බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලාංකීය දේවල පුරෝගාමී නාමය ජනතේ